අපි එතන ඉන්න ඕනේ එලාම් එක දැන් තමයි වදින්නේ. අපි මේ කොහෙද යන්නේ? එහෙම කියන්නේ නෑ. ලස්සට කියන්න වීඩියෝ එක කට් කරලා එක. නෑ අසමන්නේ ඔය කිය. කොහෙද යන්නේ? අපි කොහේ හරි යනවා. අපි අද ඔයගලන්ට පෙන්නනවා ලෝකෙ තියෙන ලස්සනම එයාපෝට්ස් වලින් එකක්. මොකක්ද ඒක? ඔයාලට කියන්නේ නෑ මම. නෑ ඒක මං කියන්න. කියන්න ඕනේ කියන්නේ ඕනේ නැති ඔක්කොම ටික කියනවා. ඒක තමයි හියා. අපිට හියා එක්ස්ප්ලෝර් කරලා තියෙනවද? මොකක්? පුළුවන්. ඇත්තම හතාව. පොරු කියන්නේ 7:05 7යි කාලෙත් නැති. අපි අද ඉන්න ඕනේ නෑනේ. අද අපි තනි කරම පැසෙන්ජර්ස්ලා. ඒක හින්දා අවුලක් නෑ. Okay. See you at here. Bye. Say bye. Bye. Hi ළමයි. ඔයගොල්ලෝ තොහෙන් එනවද? Okay. එහෙනම් ඔය වීඩියෝස් ටිකක් ගන්න. අපි ඒවත් අප්ලෝඩ් කරමු. අනික අතට ගන්න. කෙරින් අතට නෙමෙයි හරස් අතට. Okay. Bye. See you in Phuket. අයියෝ මං කිව්වා. The last passenger with the best passenger. Let's go. ඔක්කොටම කලින් ෆොටෝස් ටික අරන් ඉන්න. මගේ අත. චෙකින් කවුන්ටර් එකට පොලිම හොඳටම අපි දෙන්න කොහෙද මේ ඉන්නේ? පොලිමේ. අපි අපේ බෝඩින් පාසස් ගත්තා. දැන් එක්සයිටඩ් අයිනේ යන්න. ඔය එක්සයිටඩ්ද දැන්වත්? මෙයා මෙච්චර වෙලා ළමයි එක්සයිට් වෙලා හිටියේ නෑ. මෙහෙන් එන්න. මාව ફોකස් වෙන්න යන්නේ. අපි දැන් security එකෙන් ගිහිල්ලා immigration එකෙන් ගිහිල්ලා එනම් We've been waiting for so long. We've been waiting for this time to begin. We ain't getting any older. Kind of feel a little younger. Run away and embrace the day. The sun is out, won't go away. Feel the clouds on your shoulder. Touch the sky, feeling bolder. Going out, going all the way. Going high, 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 high. Going out, going out, going all the way. Going high, high, high. Going all the way, going up. Going all the way, going up. Going all the way, going high, high, higher. Break the mold, then press repeat. Get 'em up on the edge of their seats. Set your aim a little higher. We're gonna go, gonna go, gonna go there. Going up, going out, going all the way. Going high, 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 high. Going up, going out, going all the way. Going high. මේ තියෙන්නේ ලෝකේ තියෙන ලස්සනම ලොකුම එයාපෝට්ස් වලින් එකක සෙන්ටර් පොයින්ට් එක. මේ ටෙඩියට මම දන්න ගොඩක් අය මේ ටෙඩියට ආසයි කියලා
මාත් හරි මාසයි මාරම එක්සයිටිං. අපි මේකේ ෆොටෝස් ගන්නවා ළමයි. හරිම ලස්සනයි. ඒ තියෙන ළඟට ඒ තෙදි පටියෝ. මගේ ටෝබි වගේ. ඔය ඉතින් එකපාර යාවේ. ඇයි ළමයි 6:45ට තියෙන ෆ්ලයිට් එකට එයාපෝට් එකට ආවේ කීයටද? 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 ඔව්. එයාපෝට් එකට ආවේ 6ට. මෙයා මේ මග අරින්න හදන බටන්ස් තියෙන කියලා. නෑ නෑ ඇත්ත. බටන්ස් තමයි. හා. මේ තියෙන්නේ. ඒක බටන් එකක් ළමයි. ඔනේ කියුට්. මේ තියෙන ඩෝහා ඩියුටි ෆ්‍රී එක ළමයි. මං හිතන්නේ මට ඔයගලන්ට එකින් එක අර ලස්සනට වෙන්නන්න තරම් වෙලාව තියෙනවා කියලා. මං ඔයාලට බය වෙන්න එපා යන්. ටික පෙන්නන්නම් ටක් ටක් ගාලා. මේ තියෙන චොක්ලට් ඒරියා ප්ලස් ටොබේකෝ ඒරියා. මේක ලිකර් ඒරියා එක මාරම ලොකුයි. මම තාත්තට ඔක්කොම බොටල්ස් ගන්න මෙතනින්. ප්ලස් bottles ගන්න මෙතනින්. And the bottles are very cheap. very cheap කියන්නේ cheap නැහැ. are reasonable අනිත් තැන් වලට වඩා. ඇත්තටම නිකන් duty free කියන එක තේරෙනවා. You see? And this is they give a lot of good offers also. තියෙන්නේ chocolate section, the dates, the Doha dates and මේ වගේ ඒවත් තියෙනවා. You see the bottles. roughly නිකන් වටෙන් පෙන්නන. අපි අද duty free shop කරන්නේ නැහැ. මොකද කොළඹ නෙමෙයිනේ යන්නේ. දිගටම කොළඹ යන දවස් තමයි මම duty free shop කරන්නේ. මේ perfumes, watches, sweets, chocolates නම් ටිකක් ගණන් බොරු කියන්න ඕනේ නෑනේ. chocolates duty free එකෙන් Doha duty free එකෙන් ගන්න එක පාඩුයි. මොකද Doha වල ඇතුලේ මීට වඩා ලාභයට chocolates තියෙනවා. මෙතන ලාභම දේ කිව්වොත් liquor තමයි. liquor ඇත්තටම හරිම ලාභයි. comparatively මං හිතන විදිහට ලාභයි. අපේ තාත්තා කිව්වා ඇත්තටම ලාභයි කියලා liquor. එයා දන්නවනේ ඉතින් මං හිතනවා ඒක හරි කියලා. අද ගොඩාක් සෙනග ළමයි එයාපෝට් එකේ මම එළියට ය아가න්න විදියක් නැතුව නටනවා. මේක තියෙන්නේ මේ ඩියුටි ෆ්‍රී එක ලොකුව ඩියුටි ෆ්‍රී එක මං හිතන්නේ ඩෝහා එයාපෝට් එකට තියෙන හරියටම බෙයාගේ ඉස්සරහා. දැන් මම net නිම හොයා ගන්න ඕනේ. ආරෙන්නේ බෙයා ගාවට ගිහිල්ලා එන්නම් කියලා ගියා. යා. ළමයි මේ ට්‍රේන් එකේ ගිහිල්ලා තමයි යන්න ඕන. අන්න අර ට්‍රේන් එක ඇවිල්ලා. යා. ආව්. ඔව්. කොහොම හරි මේ ළමයා මගේ කොන්ද කඩලා තමයි පස්ස බලන්නේ. මේ ට්‍රේන් එකේ ගිහිල්ලා තමයි යන්න තියන්නේ අපිට. අපේ ගේට් එකට. We've been waiting for so long. We've been waiting for this time to begin. We ain't getting any older. I kinda feel a little younger. Run away and embrace the day. The sun is out, won't go away. Feel the clouds on your shoulder. Touch the sky, feeling bolder. Going out, going out, going all the way. Going high, 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 high. Going out, going out, going all the way. Going high, high, high. Going all the way. Going up, going all. ට්‍රේන් එකෙන් එළියට ආවහම ටර්මිනල් එකක්ද කියන්න මම දන්නේ නැහැ. හැබැයි
යන්න තමා මේක තියෙනවා අර ටෙඩී හිටියා වගේ මෙතන තියෙනවා තව ආකිටෙක්චරල් ලස්සන ටිකක් මං හැම වෙලේම උඩ ළමයි පෙන්නන්නේ හිතාගන්න බෑ කියලා දැන් ළමයි අර ටෙඩී වගේ මෙතන තියෙන ඒවා හරිම ලස්සනයි ඒක ගහන්න බෑනේ ලැජ්ජයිනේ මම ඒක හින්දා පොඩ හිමින් කතා කරනවා අපි යන්න ඕන අර පැත්තට මම හිතන්නේ ළමයි අපිට ගාඩන් එක පැත්තේ යන්න තරම් වෙලාව මදි මොකද වෙලාවට වැඩ කරන මිනිස්සෙක් එක්කනේ මම මේ අද ට්‍රිප් එක යන්නත් ආවේ එතකොට අපි 5 වෙද්දී එයාපෝට් එකේ ඉමු කියලා අපි කතා වුණා එයාපෝට් එකට එන්න ගෙදරින් පිටත් එද්දිම 5:00යි ඉතින් අපි 45 minutes විතර එහෙම වුණා ප්ලස් ඒක හින්දා හරි එක්ස්ප්ලෝරින් කරගන්න බැරි වුණා අපිට unfortunately ඔයාලට මට ගාඩන් එක පෙන්වන්න ලොකු මොනවා තිබ්බා හැබැයි බැරි වුණා කමන්නේ ටෙඩිය දැක්කනේ ඒ ඇති තාම බෝඩින් පටන් ගෙනත් නෑ අපි මේ දුවගෙන ආවට මම හිතන්නේ ඔයා විශ්වාස කරනවද Yeah. Last call. සමහරුන්ට සිංහල තේරෙනවා. තියෙන්නේ අපේ ලස්සන එයාපෝට් එක. පේනවද අපේ ගේට් එකට යන තැන ගොඩාක් කට්ටිය ඉතින් මට ඔයගොල්ලන්ට මේ වීව් එක ගේන්න පුළුවන් ගොඩක් ක්‍රූලගේ ස්ටෝරීස් වල තියෙන වීව් එක තමයි මේ එයාක්‍රාෆ්ට්ස් අපි යමු දැන් ගේට් එකට අද දවසේ මම ඔයගොල්ලන්ට මේ vlog එකෙන් ගේන්න අපි යන ටික විතරක් මට ආසාවෙන් හිටියේ ඔයගොල්ලන්ට ගාඩන් එකේ ඒ දේවලුත් ගේන්න හැබැයි ගාඩන් එකට යන්න වෙලාව මදි ඒක හින්දා අපි අයියෝ කියන්න ඕක මතක නෑ මම අද මේ ටික විතරක් ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඊට පස්සේ අපේ ට්‍රාන්සිට් එක අපි කොහොමද තව එකක් කරනවා අපේ ට්‍රාන්සිට් එක මොන වගේද එතකොට අපේ එක්ස්පීරියන්ස් එක කාසද මම කටා විතරක් නෙවෙයි මැලේසියන් එයාර්ලයින්ස් උත් ෆ්ලයි කරනවා කටා නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ I know it's the best it's best for a reason ඒකින්ද ඒක ගැන ඉතින් අයම්තුයි කියන දෙයක් නැහැ අද මම මැලේසියන් එයාර්ලයින්ස් try කරනවා first time අපි දෙන්නම and it's her first official vacation. She should be excited. I am the excited one here though. මම නිදා ගන්න දුන්නේ. නෑ නෑ මම පැය 4ක් නිදාගෙන ඉන්නේ. බොරු පැය 2යි විතර. නෑ නෑ 4ක් නිදාගත්තා. ඊට කලින් දවස් නිදාගත්තේ නෑ. ඊට කලින් දවස් නිදාගත්තේ නෑ. ඒ වෙලට කරන්නේ. මාත් එහෙම තමයි. මං ඊයේ නිදාගත් දවස් දෙකකට පස්සේ. Hardships of a cabin crew. අපි ඒ ටික බලලා බැංකොක් වල sorry පුකෙට් වල ලෑන්ඩ් කරනකම් මම මලේසියාව වල ලෑන්ඩ් කරලා වලට ගියා. නෑ අපි දැන් මෙතන ඉඳලා අපි දැන් ඩෝහා වලින් ඩිපාර්චර් එක ඊට පස්සේ පුකෙට් වල ලෑන්ඩ් කරනකම් අපි ඔයගලන්ට vlogs ගේනවා. නෑ vlogs ගේනව නෙමෙයි අද vlog එකෙන් පෙන්නන්න. Bye guys. Bye guys. Request you to be mindful of those around you and use your headphones or keep your device volume low to ensure that comfortable experience for everyone. We would also like to extend our welcome to customers of our codeshare partners, Alaska Airlines, American Airlines, British Airways, දැන් හරි දැන් මෙයාගේ Iberia. mood හරි. We've been waiting for so long. We've been waiting for this time to begin. We ain't getting any
touch the sky, feeling bolder. Going up, going all the way. Going high, yeah, yeah, high, yeah, yeah. Going up, going all the way. Going high, higher. Going all the way, going up, going all the way, going up, going all the way, going higher. Break the mold, then press repeat. Get 'em up on the edge of their seats. Set your aim a little higher. We're gonna go there. Going up, going all the way. Going high, yeah, yeah, high, yeah, yeah. Going up, going all the way. Going higher. Going all the way, going up, going all the way, going up, going all the way, going We've been waiting for so long. We've been waiting for this time to begin. We ain't getting any older. I kinda feel a little younger. Going up, going out, going all. පොඩ ඉන්නේ හැරෙනකම්. Kuala Malaysia. අපිට මේ වගේ වීඩියෝස් ගන්න වෙන්නේ නෑ ළමයි. ඉතින් අපි ෆුල් එක්සයිටඩ් පිට කොහේ හරි වැකේෂන් ආවම තමයි ගන්නෙ. ලංකාවට ගියාම පුළුවන් තරම් ඉක්මනට ගෙදර යන්න බලන ඉඳලා. ලංකාවේදී ගන්න වෙන්නේ නෑ නේද? අපි යනවා කොෆි බොන්න. මම කොෆි එකක් බොන්නලු ඇහැරිලා ඉන්න ළමයි. වැකේෂන් එකකට එක්සයිටඩ් නැති මිනිස්සෙක් මම දැක්කමයි. excited මට මගේ කැෆේ එකේ බූස්ට් එක ඕනේ මට. එයා අපිට හරි රෙස්ට් එකක් නෑ. මට ෆ්ලයිට් එකේ නිින්ද ගියේ නෑ අනේ හරියට නිින්ද ගියේ නෑ මට. මම නිදාගත්ත හැබැයි. පොඩ ඉන්න ට්‍රාන්ස්ෆර් සාරා කොහෙද යන්නේ? අපි මේ අපේ ගේට් එක හොයාගෙන යන ගමන් ට්‍රාන්සිට් එකේ එතන බාච් එකක් තියෙනවා. අපරාධවට එකෙන් කොෆි එක ගන්න තිබ්බේ. Oh sorry. අපි ළමයි ඉක්මනට මේ ඇවිදගෙන යන ගමන් ගේට් එකට මොකද අපිට මම හිතන්නේ පැය එකමාරක් වගේ චූටි කාලයක් තමයි තිබ්බේ ට්‍රාන්සිට් එක. ඒ කියන්නේ එතකොට ඩිසෙම්බර්ක් වෙලා ආයේ බෝඩින් පටන්ගෙන ගේට් එක වහන්නේ විනාඩි 20කට කලින්. එතකොට අපි ටක් ගාලා යන්න ඕන හින්දා දුවල ගියා. මුකුත් එක්ස්ප්ලෝර්වත් කරන්න උනේ නැහැ. හැබැයි මෙයා වෙන්ඩින් මැෂින් එකකින් කොෆි එකක් ගත්තා. හැබැයි මාර වැඩේ කියන්නේ අපිට සිකියුරිටි එකෙන් මෙයාට බොඩ ඕනේ නැහැ කොෆි එක උණු හින්දා. සිකියුරිටි එකෙන් අපිට කොෆි එක තියලා යන්න උනා. ඒ හින්දා මෙයාට කොෆි එක බොන්න හම්බුනේ නෑ ගත්තට. ඉතින් අපි ටක් ගාලා මේ දුවගෙන යනවා. එතන queue එකකුත් තිබ්බා. අනිත් එක අපි කටාවලින් ඩිසෙම්බර්ක් වෙච්ච ගේට් එක මැලේසියන් එයාර්ලයින්ස් ගේට් එක ගොඩාක් දුර තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් තරම් ඉක්මනට යන්න වුණා. අපේ බෑග්ස් උත් එල්ලගෙන අපි දන්නේ මොකක්ද වෙන්නේ කියලා. And ළමයි we experienced a very bad experience. අපි ළමයි එයාර්ලයින්ස් දෙකකින් තමයි අපේ ටුවර් එක ප්ලෑන් කරේ. මැලේසියන් එයාර්ලයින්ස් එක ඇත්තටම කෝඩ් ෂෙයා විදිහට. ඒ කියන්නේ අපි කටා එයාර්වේස් වලින් බුක් කරාම අපිට මැලේසියන් එයාර්ලයින්ස් සජෙස්ට් කරා මේ ටයිම් එකට ෆ්ලයිට් එකක් තියෙනවා යන්න කියලා. ඊට පස්සේ අපි ලගේජ්ස් දාන්න ආවම අපේ බෙල්ට් එකට ඉතින් true enough කටාවලින් දෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ බෝඩින් පාස් එක විතරයිනේ. ඒක දීලා අපිව එව්වා. ආවට පස්සේ මැලේසියා වලින් ගන්න කිව්වා අපේ අනිත් මේ බෝඩින් පාස් එක.
ඒ වුණාට ඒගොල්ලෝ ඒක අපිට දෙන්න බෑ කිව්වා. ඒගොල්ලෝ කිව්වා normally අරහින් තමයි දෙන්නේ. එහෙම කියලා අපිව ගොඩක් රස්තියාදුත් කළා. ගේට් එක වහන්න ඕන මෙන්න තියලා එව්වේ. ප්ලස් ගොඩාක් වේකන් සීට්ස් තියෙද්දි අපි දෙන්න රික්වෙස්ට් කරාම අපි දෙන්නට එක ළඟ සීට් එකක් දෙන්න කියලා දුන්නේ නැහැ. ප්ලස් නෙත්නිට සනීපත් නැතුව හිටියේ. ඔය මන් නිකන් ගෲම් වෙන්න වෙලාව අපි ලෑන්ඩ් කරන්න ඔන්න මෙන්න. Mama full excited, energetic despite all the things that happened that day. අපි land කරාට පස්සේ අපි මේ වගේ බස් එකකින් තමයි එක්කන් ගියේ එයාපෝට් එකට. මෙයාට හොඳටම අමාරුයි මේ වෙලේ. අපි ආවා මේගොල්ලෝව හම්බුණා. මේනේ රශ්මි. අපිත් එක්ක යන අනිත් අය. දැන් කොහොම හරි අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා. මලේසියන් එයර්ලයින්ස් වලින් worst experience අපිට හම්බෙලා. අපේ luggage උත් නැහැ, මුකුත් නැහැ. අඳින්න ඇඳුනුත් නැහැ. මේ දෙන්න නම් තියෙනවා. ඔය දෙන්නට තියෙන luggage එක නැහැ මලේසියා. ඒගොල්ලෝ එවල නැහැ. දවස් දෙකක් යනවලු එන්න. අපි ඉන්නේ දවස් 4යි. ඉතින් ඒ ප්‍රශ්න මැද්දේ තමයි අපි මේ ගමන හම් කොටලු මැද යන්නේ මේ ගමන. අපි මෙහෙන් ඇඳුම් ගමු මොනා හරි කරලා. මෙහෙන් මොකක් හරි කරලා දැන් ඇඳුම් ගන්න වෙනවා. ඇඳුම් නැහැ. මගේ හෑන්ඩ් ලගේජ් එකේ මම වෙලාවට චුට්ටක් දාගෙන හිටියා. ඔව් මේ නෙත්නි ගාවේ ඒකත් නැහැ. නෙත්නි අයියා යතන කතාව. ඉතින් එහෙම තමයි වෙන්නේ. අපි දැන් යම් ඉතින් ළමයි මං කිව්ව විදිහට ගේට් එකේ අර ප්‍රශ්නේ ඊළඟට අපේ ලගේජස් ප්‍රශ්නේ ඔක්කොමත් එක්ක අපිට එයාපෝට් එකෙන් පිටත් වෙන්න ටාගට් කරපු ටයිම් එක ගොඩාක් පරක්කු වුණා. ප්ලස් අපි හරිම මට තේරෙන්නේ ඒක කියන්නේ ඒ එක්ස්පීරියන්ස් එක ගත්ත කෙනෙක් විතරයි දන්නේ ලගේජස් නැතුව ට්‍රිප් එකක් ගියාම තියෙන අපහසුතාවය. අපි මාරම හෙල්ප්ලස් වුණා එතන. ඉතින් ළමයි අපේ බ්ලොග් එකේ ඊටර ටික මම ඊළඟ එකේ ගේන්න